යටයි මෙය 2018 වසරේදී ජාතික කණ්ඩායම විසින් පිහිටවා තිබෙනවා. මන්තිරු පිළිවෙලින් පළවන මන්තිරුවේ සිට පළවන මන්තිරුව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බල මුලුව, දෙවන මන්තිරුව විජයබාහු පාබල රෙජිමේන්තුව, තුන්වන මන්තිරුව ගජබාර් රෙජිමේන්තුව, හතරවන මන්තිරුව ගැමුණු හේවා බලකාය, පස්වන මන්තිරුව විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, හයවන මන්තිරුව ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු හමුදාව, මන්තිරුව අංක 8 ශ්‍රී ලංකා පාබල හමුදාව, මන්තිරුව අංක 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව. පළවන උමරු කලාපය දානපති ආරම්භ කිරීම සියහතර සායදීම පිරිමි අවසන් ධාවන තරගය. ඒ අනුව රෙජිමෙන්තු අභිමානය වෙනුවෙන් රෙජිමෙන්තු කණ්ඩායම් 8ක් අවසන් තරගයේ සඳහා සුසුම ලබා තරඟ අපි ලබනවා. ඒ අනුව මෙහි සහයදීමේ තරගය මේ තරගයේ ප්‍රථම සවස්ත ලැබුවා. එයින් සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායම් 8 තමයි අද දිනේ අවසන් තරගයේ ලෙස මේ මොහොතේදී ක්‍රීඩාපතියක් ලබන්නේ. අපි සියලු දෙනාම එක්කම ක්‍රීඩාපතිය ක්‍රියාත්මක වන සියහතර සායදීම පිරිමි අවසන් ධාවන තරගයේ සමගින්